ඉබ්බන් කටුව ප්‍රාග් ඓතිහාසික සුසාන භූමිය. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 5ක් කුරුණෑගල දෙසට ගිය විට තමයි මෙම ස්ථානය ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ ජන සමාජය ගැන දැන ගැනීමට හැකි පැරණිතම සාක්ෂි හමුවන භූමියක් තමයි ඉබ්බන් කටුව සුසාන භූමිය. එය මෙගාලිතික යුගයට අයත් සුසාන භූමියක් ලෙස සැලකෙනවා. මෙගාලිතික යුගය කියන්නේ නියෝලිතික සහ ලෝකඩ යුගය අතර කාල සීමාවටයි. එය ක්‍රිස්තුපූර්ව 4500 සිට ක්‍රිස්තුපූර්ව 1500 දක්වා ලෝක සම්මතයේ තිබුණත් ලංකාවේ හමුවන මෙගාලිතික යුගය ක්‍රිස්තුපූර්ව 1000 සිට ක්‍රිස්තුපූර්ව 300 දක්වා කාලය අතරවීම විශේෂයක්. ලෝක සම්මතයට අනුව නියෝලිතික යුගයේ අගභාගයේදී තමයි මානවයා කෘෂිකර්මාන්තය හා සතුන් පාලනය ආරම්භ කරන්නේ. හෙක්ටයාර් 13ක් පුරා පැතිරෙන ඉබ්බන් කටුව සුසාන භූමිය 1970 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙනවා. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන ආචාර්ය රාජාදි සිල්වා මහතා විසින් තමයි එහි මුල්ම කැණීම් සිදු කරලා තිබෙන්නේ. මේ සෝන් ගැබ් නිර්මාණය කරලා තියෙන්නේ ගල්පතුරු 4ක් එකට එක් කරලා උඩින් තව ගල්පතුරක් තියලා. ඒවා සමචතුරස්‍රාකාර හා ඍජුකෝණාශ්‍ර හැඩවලින් දැක ගන්න පුළුවන්. සොහොන් ගැබ්වලින් සොයාගත්ත පුරාවස්තුවල භෂ්මාවශේෂ දමා තිබූ මැටි බඳුන්, රත්රන් ආභරණ, ග්‍රැනයිට් භාවිතයෙන් සාදන ලද පළඳනා, තඹවලින් සාදන ලද උපකරණ, මිශ්‍ර ලෝහවලින් සාදන ලද උපකරණ, ඒ වගේම මියගිය පුද්ගලයා යෙදී සිටි කර්මාන්තයට අයත් හා ඔවුන් භාවිතා කළ උපකරණ හමු වෙලා තිබෙනවා. ඒ වගේම ඒ කාලයේ වගා කිරීමට යොදාගත් බීජ වර්ගද මැටි බඳුන් තුලින් හමු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනයා සතු වූ විශිෂ්ට තාක්ෂණික ඥානය සහ ඔවුන්ගේ දියුණු ජීවන රටාව මෙම භූමියෙන් හමු වුණ පුරාවස්තු සමග අනාවරණය කරගන්න පුළුවන්. මෙහිදී හමුවන භෂ්මාවශේෂ කාබන් 14 පරීක්ෂණ වලින් ක්‍රිස්තුපූර්ව 700 සිට 400 දක්වා යුගවලට අයත් බවට සඳහන් වෙනවා. මැටි වලින් සාදන ලද භාණ්ඩ ප්‍රාථමික හැඩතල ඇති ඒවා නොවේ. ඒවා පරිපූර්ණ ජාමිතික හැඩතලවලින් යුක්තයි. ඒ වගේම ඒවා වර්ණ ගන්වා තිබීම විශේෂයි. මෙහිදී හමුවන ආභරණ හා ආයුධ කොටස් ඉතා විශිෂ්ට නිර්මාණ විදියට සලකන්න පුළුවන්. ක්‍රිස්තුපූර්ව 400ත් 700ත් අතර කාලයේදී හමුවන මෙම නිර්මාණ තුලින් අපට හැඟෙන විශේෂ කරුණක් තමයි මිහිඳු හාමුදුරුවන් ඉන්දියාවේ සිට පැමිණීමට පෙර සිට මෙහි සිටි ජනයා ඒ කාලයේ විදියට උසස් ජීවන තත්ත්වයක් පවත්වාගෙන ගිය බවයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 247 වෙනි වර්ෂයේදී බව සඳහන්. මෙතරම් දියුණු මානව ශිෂ්ටාචාරයක ලක්ෂණ හමු වෙද්දී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රාථමික මට්ටමින් සැලකීම නොකළ යුතුය. දඹුල්ල කියන්නේ පුරාවස්තු වලින් පිරී ගිය මහා ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.